ඇසේ සුද මතුවීම යනු කුමක්ද කියා ඔබ දන්නවාද? ඇසේ සුද මතුවනවා කියන්නේ ඔබේ ඇසේ කාචය අව පැහැවී එහි පටලයක් බැඳීමයි. ඇසේ තාරා මණ්ඩලයට පසුපසින් ඇස් කාචය පිහිටා ඇත. ඇසේ ඇති වර්ණවත් කොටසේ මැද කළු රවුමක් ලෙසින් ඇසේ බබා ලෙස හඳුන්වන කණීනිකාව ඇත. ඇස් කාචය ඇසේ පසුපස ඇති දෘෂ්ටි විතානය මතට ආලෝකය නාභිගත කරමින් යොමු කිරීමට වග බලා ගනී. එමගින් ඔබේ පෙනීමට අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු කරයි. ඇස් කාචයේ සුද මතුවීම නිසා ඇස තුළට ආලෝකයේ ගමන් කිරීම බාධා කරමින් පෙනීමේ ගැටලු ඇති කරයි. දැන් අපි ඇසේ සුද මතුවීමේ රෝගයේ සුලභ ලක්ෂණ කිහිපයක් දෙස බලමු. බොඳ හෝ වලාවකින් අවහිර වූ වාසේ පෙනීම. රාත්‍රියේ දැකීමට අසීරු බව. ආලෝකයට හා දීප්තිමත් ආලෝක ධාරාවන්ට සංවේදී බව. විදුලි බුබුලු වටා ආලෝක වලලු පෙනීම. එක ඇසක ද්විත්ව දර්ශනය. වර්ණ අඩු වී හෝ කහපැහැයට හුරුවට පෙනීම. වෛද්‍ය උපදෙස් මත නිතර කණ්ණාඩි හෝ ඇස් කාච වෙනස් කිරීමට සිදුවීම. ඔබ මෙම ලක්ෂණ වලින් පසුවන්නේ නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු මුණ ගැසීම ඉතා වැදගත් වේ. මෙම ලක්ෂණ අනිකුත් රෝගවලින්ද ඇතිවිය හැකි බැවින් නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. ඇසේ සුද මතුවීම ඇතිවන හේතු කිහිපයක් මෙසේය. වයස්ගත වීම. ඇසේ සුද මතුවීම බොහෝ විට වයස්ගත වීමත් සමග ඇතිවන ස්වාභාවික ක්‍රියාවලියකි. වයස්ගත වන විට ඇස් කාචයේ ඇති ප්‍රෝටීන බිඳී ගොස් ඇසාවට එකතු වීම නිසාද මෙසේ විය හැක. පාර ජම්බුල කිරණවලට නිරාවරණය වීම. සූර්යාගේ හෝ වෙනත් ආලෝක මූලාශ්‍රයකින් දිගුකාලීනව පාර ජම්බුල කිරණවලට නිරාවරණය වීම. ව්‍යාධි තත්ත්ව. දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලින් ඇසේ සුද ඇතිවීමේ අවදානම ඉහළ යයි. ඖෂධ. කෝටිකොස්ටීරොයිඩ්ස් වැනි ඖෂධ කිහිපයක් ඇසේ සුද ඇතිවීමේ අවදානම වැඩි කරයි. විවිධ කායික ව්‍යසන. ඇසට එල්ලවන පහරක් හෝ ඇසේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇසේ සුද මතුවීමේ රෝගය ඇතිවිය හැකිය. ජානගතව ඇතිවීම. ඔබේ පවුලේ සමාජිකයින්ට මෙම රෝග තත්ත්වය ඇති වී තිබේ නම් ඔබද මෙයට ලක්වීමේ අවදානමක් පවතී. ජීවන රටා. දුම්පානය සහ අධික මත්පැන් පාවිච්චියද ඇසේ සුද මතුවීමේ අවදානම වැඩි කරයි. ඇසේ සුද මතුවීමේ රෝගී තත්ත්වය සඳහා එකම ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් මගින් අව පැහැවුණු ස්වභාවික ඇස් කාචය ඉවත් කර කෘත්‍රිම කාචයක් යෙදීමයි. මෙම ක්‍රියාවලිය cataract extraction IOL implant ලෙස හැඳින්වේ. මෙම ශල්‍ය කර්මය සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශය හරහා එක් දිනක් තුලදී සිදු කරනු ලැබේ. එනම් ශල්‍ය කර්මය සිදු කළ පසු ඔබට එදිනම නිවසට යා හැකිය. ශල්‍ය කර්මයට පෙර වෛද්‍යවරයා ඔබගේ ඇස බෙහෙත් ආලේපයක් මගින් නිර්වින්දනය කර ශල්‍ය කර්මයේදී සිදුවන අපහසුතාව අවම කරයි. ශල්‍ය කර්මයේදී වෛද්‍යවරයා ඇසෙහි කුඩා කැපුමක් කර විශේෂ අල්ට්‍රාසවුන්ඩ් උපකරණයක් භාවිතා කරමින් අවපැහැවුණු කාචය ඉවත් කරයි. ඉන්පසු කෘත්‍රිම කාචය එසේ නැතිනම් ඉන්ට්‍රෝකියුලර් ලෙන්ස් IOL ස්වාභාවික ඇස් කාචයේ තිබූ ස්ථානයේ රැඳවීම සිදු කරයි.